හොඳයි මේ අද මම පොඩි වීඩියෝවක් දැම්මේ මේ වෙනකොට අර දැන් ඔයගොල්ලෝ දන්නවා ලොකු රැල්ලක් කරලා තිබුණා මේ කත්නෝරුවේ හාමුදුරුවෝ කියලා එකක් සම්බන්ධව පහුගිය කාලේදී. මට මතකයි ඔය සම්බන්ධයෙන් මම යම් මතයන් ඉදිරිපත් කරද්දී වුණත් බොහෝ මිනිස්සු ඇඟට ගොඩ වුණා මේ අන්ධ භක්තියකින් වගේ මුලා වෙලා ඉවරලාදී අපේ යකටත් ගොඩ වෙන්න ආවා මේ අපි නිකන් පව් සිද්ධ වෙන කතා කියනවා වගේ ලයින් එක තමයි අපිට කතා කරේ. ඔය දැන් අද වෙනකොට ඇත්තටම මේ මොකක්ද ඒ ඇත්ත తত্ত্বය මිනිස්සු මේ රියල් බුද්දිසම් ෆිලොසොෆි එක මේ ෆලෝ කරන පැත්තකටද ගියේ එහෙම නැත්නම් නිකන් මේ අන්ධ භක්තියකින් වගේ මුලාවීමකට ලක් වුණාද කියන එක අද වෙනකොට සනාථ වෙලා තියෙනවා ලංකාව තුළ. මේ ඕවා ඉතින් අපි හුඟක් ඉස්සර කල් තියලම කියපු දේවල්. ඉතින් ඒවා හුඟක් වෙලාවට මිනිස්සු අපි අන්‍යාගමික එහෙම නැත්නම් වෙනස් මතධාරී රැඩිකල් පුද්ගලයන් විදිහට තමයි දැක්කේ. නමුත් අර ඇත්ත තත්ත්වය අපි දකින නිසා තමයි ඒවා සම්බන්ධව මුලදීම අපි මිනිස්සුන්ට හම්බුනොත් එහෙම කතාවකදී අපි අපේ අදහස් ප්‍රකාශ කරේ. ඉතින් දැන් බුද්දිසම් ෆිලොසොෆි එක කියන එක ගත්තොත් එහෙම හුඟක් වෙලාවට ඊට වඩා හුඟක් ඉස්සරහට ගියප එකක්. ඒක දර්ශනයක් සහ ඒකේ සිත සම්බන්ධයෙන් තමාගේ සිත සම්බන්ධයෙන් අවබෝධ කරගෙන ඒ හරහා නැවත ඉපදීම කියන ඒ චක්‍රය නැවැත්වීම සඳහා තියෙන වෙනත්ම ගමනක්. ඉතින් ඒක ඇත්තටම මේ බෞද්ධ දර්ශනයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් වෙලාවට අහු වුණේ නැති මේ නමුත් අසරණ භාවයට පත්වෙච්ච යම් මිනිස්සු කොට්ටාසයක් මේ එහෙම ගියා ඔය වාහනවල හිටන් පවා මම දැකලා තියෙනවා. මේ ගහලා තියෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. දැන් සමහර ත්‍රිවිල් තියෙනවා වමට සිග්නල් දාලා දකුණට කපලා දානවා පිටිපස්සේ ගහලා තියෙන්නේ හිතන දේ වෙන්නෙත් නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. ඉතින් ඒක අපි ඇත්තක් කියලා හිතන්න ඕනේ මොකද ඒ වගේ හැසිරෙනකොට. ඉතින් අර ඒ වගේ අර අනවබෝධයෙන් දැන් මම දැක වාහන වල පිටිපස්සේම ගහලා තියෙනවා. ඉතින් නමුත් අර අවබෝධ කළ යුත්තේ මේ එතන නැහැ. මේක නිකන් හුදෙක් මේ ජනප්‍රියතාවය එක්ක හැදිච්ච 아무තු රැල්ලක් කියන එක මිනිසුන්ට මම හිතන්නේ තේරුම් ගන්න හුඟක් කල් ගියා. කමන්නේ නැහැ දැන් වෙනකොට උනත් මම හිතනවා දැන් වෙද්දිවත් මිනිස්සු යම් තාක් දුරකට බෞද්ධ දර්ශනය සහ රැල්ල කියන එක දෙකක් කියන එක අවබෝධ කරගනි කියලා මම හිතනවා ඉදිරියේදීවත්. මොකද අපි පොඩි කාලෙත් මට මතකයි මොකද්ද ඔය දොළුකන්ද කියලා පැත්තක මම හිතන්නේ ඔය ඒත් ඔය එහෙම මිනිස්සු මුලා වෙලා ගියා හුඟක් ඉස්සර කාලෙක. ඒ වගේ එක එක යුගයට ඒ වගේ වෙනවා. ඊට අමතරව දැන් ඔය මේ දිනේෂ් මුතුගල කියන බයෝ උගන්නන ජීව විද්‍යා ගුරුවරයා අර ගොඩක් කතා එක එක දේවල් කියලා තියෙනවා. නමුත් මම අර පොඩ්ඩක් අවුලටපත් වෙනවා මේ අර සෆාරි එකක් වගේ ඕගනයිස් කරලා හිරගෙවල් ඇතුලේ යන්න ඕනේ ළමයිට ඒවා පෙන්වන්න ඕනේ වගේ එකක්. මොකද සෆාරි යනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය සත්තු බලන්න යන්නේ. ඉතින් හිරගෙවල් වල එහෙම කවුරුත් නැහැ. හිරගෙවල් වල ඉන්න මිනිස්සු. එතකොට ඒ හැංගීම් දැනීම් තියෙන මේ ඇත්තටම අසරණ මිනිස්සු ඉන්නේ. ඒ යම් විදිහට එයාලගේ ඒ යුගවල වෙච්ච යම් අත්වැරදීම් හෝ මේ මත ඒ දඬුවමකට ලක් කරලා තියෙන එක රජය විසින් ඒ උසාවියෙන් ඒවා තීරණය කරලා ඒ අවශ්‍ය දඬුවම් දීලා තියෙන්නේ. ඒතර ඒ හැරෙන්න මේ ඇවිල්ලත් මිනිස්සු. එතකොට දැන් සෆාරි යන්න මේක සත්තුවත්තක් නෙමෙයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඉතින් හිරකාරයන් වෙනුවෙන් අපි ඕනම වෙලාවක පෙනී ඉන්න කැමති ඒ මිනිස්සු කොට්ටාසය වෙනුවෙන්. මොකද එයාලට අයිතිවාසිකම් තියෙනවා. ඒතර මේ මිනිස්සු එහෙම හැල්ලුවට අපි ලක් කරන්න බෑ. මේ අපි බලන්න ඕනේ එයාලව ඉක්මනින්ම හොඳ පැත්තකට අරගෙන ඒ අඩුපාඩු හදාගෙන එයාලා ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරන තත්වයකට ඒ මිනිස්සු සහ එයාලගේ ඒ පවුල් පරිසරය ගන්න එක. ඒ හැරෙන්න නැතුව මේ හැමදේටම තමන්ගේ ටියුෂන් එක ඇතුලේ ඉන්න ළමයිව ෆෝකස් කරගෙන තමන්ගේ මඩිය තද කරගන්න ඒ වගේ අවමන් කතා කියන්න හොඳ නෑ. මොකද මේක රටක්. එතකොට මේකේ ඕනම රටක ලංකාව පමණක් නෙමෙයි
ඕනෑම රටක සිරකරුවා කියන්නෙත් මනුෂ්‍යයෙක් කියන එක මම හිතන්නේ අපේ තීම් එක වුණත් ඒකයි සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා අපි කියන්නේ. ඉතින් යන තැනකට එවැනි තැනකට මනුස්සයෙක් නොවැටි තියාගන්නවා මිසක එහෙම ගිය පුද්ගලයෙකුට අපි උපරිම උත්සාහ කරලා උදව් කරලා එතනින් ගොඩ ගන්නවා හැරෙන්න. නිකන් සත්තු වත්තක් වගේ තැනක් වගේ එහෙම ඇයි දන්නේ නැහැ මට හිතා ගන්න බෑ එහෙම ඇයි කිව්වේ කියලා ඉවරලා. සහ මම දැක්ක ඔය තව තව පොඩි පොඩි කතන්දර ටිකකුත් කියලා දෙන ඒවා මට එච්චර අදාළ වෙන්නේ නැහැ. මම අර ගොඩක් දුරට මම මේ අකමැති වුණ දේ තමයි අර ඒ සිරකරුවන් විදිහට ඉන්න පිරිස ඒ වගේ හැල්ලුවට ලක් කිරීම ඉතා වැරදි. වගකිව යුතු ගුරුවරයෙක් සහ සමාජයට ඒ කියන දේවල් අනිත් අය බලනවා අහනවා කියලා දන්න නිසා එවැනි පුද්ගලයෙක් ලෙස වගේ කියප එක වැරදි. ඉතින් අර මිනිස්සු හුඟක් වෙලාවට මට හිතෙනවා මේ බාහිර රූපයට එහෙම නැත්තම් මොනවාට හරි ඉක්මනින්ම අසු වෙනවා. ඉතින් දැන් ඊයේ ඔය මුරගල කියන වැඩසටහන හරහා වුණත් මම නම් දකින්නේ අර අන්ධ වෙලා මොනවට හරි අහු වෙලා වගේ අදහගෙන වගේ හිටපු චරිත දෙකක් තමයි එතනදී ඇත්තටම එයාලගේ ඇත්ත තත්ත්වය මේකයි කියන එක පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහදී මට ජනතාවට කියන්න තියෙන්නේ ඉතින් අර ඒ වගේ දේවල් ටිකක් කල්පනා කරලා ගන්න. දැන් කොහේ රැල්ලක් ගියා කියලා බදා ගන්න එපා. මොකද රැල්ලට යන්න අවශ්‍යතාවයක් නැහැනේ. Tamanට කියලා තියෙනවා අනන්‍යතාවයක්. ඉතින් හොඳට පොඩ්ඩක් කල්පනා කරලා තීරණ ගන්න. නිකන් එකපාරම රැල්ලක් ආපු පළියට ඒක ග්‍රහණය කරගන්න යන්න එපා. අවසානයේදී තමන්වත් අතරමං වෙනවා. මොකද අතරමං වෙච්ච පුද්ගලයෙක් කියන දේවල් අහලා ඒ ඔස්සේ ගිහින් තමනුත් අතරමං වෙනවා. ඉතින් අර ඒ නිසා එහෙම කරගන්න එපා. මම ලොකු දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් අර මේ බලන කෙනෙකුට යම් පණිවිඩයක් ගන්න සහ ඕවා අපි ඉස්සර කල් තියලාම ඉතින් සමහරලාට කියපු දේවල්. ඉතින් අර ඒ කාලේදී ඔය වගේ සමහර දේවල් කිව්වොත් දේශද්‍රෝහියෝ වගේ කියන තන සලකන තත්වයකට පවා මිනිස්සු මේ මුලා වෙලා හිටිය යම් කාලයක. මම හිතනවා දැන් වෙනකොට එහෙම නෑ. මිනිස්සු මේ දේවල් ටික ටික තේරුම්ගෙන අපි සමාජයක් විදියට හරි පැත්තට යන්න පටන් ගන්නවා කියලා. ඒ සඳහා තමයි දැනුවත් කිරීමක් කරේ. මේ එහෙනම් තාම බෙමු. ස්ටේක් ඔවර් ජය.